උන්වහන්සේගේ ඓශ්වර්යය අපලකාගේ වචිරකාර මෙතන බලන්න හරි දැන් මම දැන් තමයි මම හරියට එන්නේ මෙතන අපි පළවෙනි කියව උන්වහන්සේගේ දරුවෝ හරි ඊට පස්සේ අපි කියව උන්වහන්සේගේ පළවෙනි එක මම උන්වහන්සේට වටිනවා මම කියන්නේ මම උන්වහන්සේට වටිනවා நான் ஆண்டவருக்கு பெருமதியானவர் நான் ஆண்டவருக்கு பெருமதியானவர் ஆமென் ஹalleluya sorry நான் ආණ්ඩවරගේ පෙරමුදියානවා. ඒක පළවෙනි වචනේ. ඒකට කියනවා මම ඒකට තමයි කියන්නේ දරුවෝ. කවුද උන්වහන්සේගේ දරුවෝ. ඊට පස්සේ ස්නේහිත. ඊට පස්සේ සුද්ධවන්තයන්. ඊට පස්සේ ආලයම්. ඊට පස්සේ අලුත් මැවිල්ලා. පරණ හැම දෙයක්ම පාව ගිහිලි ඉවරයි. පරණ කරනම පාපයක් පරණ කරපු වැරද්දක් හැම දෙයක්ම දැන් ඒක ගණනයට ලක් කරන්නේ නැහැ. දැන් ඒක අදාළ නැහැ. දැන් වා අලුත් මැවිල්ලා. ඔබ දෙයනාසිගේ දරුවෙක් දෙයනාසිගේ මිත්‍රයෙක් දෙයනාසිගේ සුද්ධවන්තයෙක් අනුර පරිශුද්ධාන අදවන සුදා පරිශුද්ධාවය උங்களுக்குள்ள வாசம் செய்கிறார் ஆமென் பரிசுத்தாவியானவர் உங்களுக்குள்ள வாசம் செய்கிறார் ඒ වගේම අපි උන්වහන්සේට අලුත් නැවිලා හරිද මේක තමයි උන්වහන්සේගේ අපම උන්වහන්සේට වටිනවා කියන එකට කාරණාවන් ටික ආමෙන් ඊට පස්සේ බලමු මේ බයිබල් පදත් ඒක හැමකටම දුන්නා බයිබලේ කොහොමද ඒ එක එකට කියන්නේ කියලා ඊට පස්සේ බලන්න දාන්න දැන් මම සුවිශේෂයි නාඩුක විශේෂමානව ආමෙන් නාඩුක විශේෂමානව ඒකට මම පද දුන්නා දැන් දඬුවමට පත් කිරීමක් නැහැ ආමෙන් දැන් වැරද්දක් දැන් දඬුවමට පත් කිරීමක්